ඇවරි 3ක් තියෙනවා. අපූරු කේල් කන නේද? බලන්න කොහෙද තියෙන්නේ කියලා. කේල් ගහ කපා දාලා ටික දවසකින් මැදින් කේල් කනක් මතුවෙලා. බිබිලේ කනුල්වෙල මුස්ලිම් ගම්මානේ ඒසි රාසික් මහත්තයා ගෙවත් වෙදි කැමරාවට අසු කරගත්තේ කුලරත්න දිසානායක. ආරංචිය දුන්නේ කනුල්වෙල රසීද් මහත්තයානේ. බලන්න කැපිච්ච පණුව වගේ දඟලන්නේ කවුද කියලා. පණුවෙක්ද සර්පෙක්ද? පණුවෙක් නම් මෙච්චර දිග පණුවෙක් ඉන්න පුළුවන්ද? අඩි කමාරකට වැඩිය දිගයිනේ. සර්පෙක් නම් මෙහෙම සර්පෙක් ඉන්න පුළුවන්ද? වැල්පටක් වගේ නේද? ගිරිඋල්ල හාල්පනේ කේ සුනිල් මහත්තයාගේ ඉවත්තේට මෙයා ගැන අපට කිව්වේ අනුරුද්ධ සුබසිංහ. ඇවිදගෙන යද්දි මගේ කකුලට පෑගුණා. පෑගිලා මට දෂ්ට කරන්න වගේ හැදුවා. මං ඉතින් මට නුහුරු දෙයක් නිසා මම මේක අරගෙන මේ අපේ සර්වවේද මහත්තයාට දෙන්නවා. සර්වවේද මහත්තයා කිව්වා ඊට කලින් මේ දැකලා නැහැ. මේක විස සහිත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ පසුවෛද්‍ය නෝනට පෙන්නවා. පසුවෛද්‍ය වරියක් කිව්වේ මීට කලින් මේක දැකලා නැහැ. වහාම මේක අරන් යන්න ගන්නවරු පරීක්ෂණාගාරයට මේ ගිහිල්ලා මේක කරන්න කියලා. මේක මේ කණුවෙක් නොවන විදිහට තමයි සර්පවේද මහත්තයා කිව්වේ. පසුවෛද්‍යවරියක් කිව්වේ සර්පෙක් නෙමෙයි මේ සර්පෙක් ගන්නට ආйти කිව්වේ පණෙක් නොවන විදිහට. ඉතින් මට අර කකුලට පෑගිලා දෙපැත්තෙන්ම දෂ්ට කරන්න හදපු නිසා තමයි මම මේක දැක්කේ. නැත්තම් දකින්නෙත් නැහැ. ඉතින් අනිත් එක වයර් එකක් වගේ නිකන් මදුවැල් කෑල්ලක් වගේ මේ ඇහැට නුහුරු දෙයක් මේක. ජීවිතේට දැකලා නැති දෙයක්. මේ දවස්වල හරි සීතල. ලංකාවටත් හිම වැටෙයිද දන්නේ නැහැ නේද? හිම වැටෙන රටවල හිම කෝලා. ඒ දෙයක්. ඔයාට අමාරුවක් නෑ නේද? දෙන්න එක මාළු අල්ලනවා වගේ. දෙන්නගෙන් ඉස්සෙල්ලාම මාළුවෙක් අල්ලගන්නේ කවුද බලමු? අපි මාළු අල්ලයිද? මාළු අපිව අල්ලයිද? ඒ තරමට පත මාළුවෙක් නේද? ඔය ඉන්නේ ගොඩට කුඩලගෙන. අපි නම් ගියා යෝවට හොඳයි කියලා. කොයි දේ වුණත් කන්ට බොන්ට ක්‍රමයක් තියෙනවා. පැංචට්ට පුංචි කාලේ ඉඳලා කන බොන හැටි කියා දෙන්න ඕනේ. බඩ ඉරිඟු කන්ට ඕනේ දෑතිම්ම අල්ලගෙනනේ. දෑත වෙනුවට උපකරණයක් හදලා නේද? පුතා අලුත් වාහනයක් අරන්. අලුතින් වාහන ගත්ත සමහරු මේ හප්ප යනවා. අලුත් වාහනේ පළමු වතාවට හැප්පුවේ තාත්තව. ඔය ඉන්නේ මල්ලියත් පැත්තක. මද ඔයින් ගියා. අනේ මෙහෙමත් රියදුරු මහත්තයෙක් ඈ. පැරෂූට් එකක නැගලා රවුමක් යන්න සමහරුන්ට තියෙන ලොකු ආසාවක්. දඩි පිටිස් පැරෂූට් එකේ නැගලා ලෝකේ වටේ රවුමක් ගිය හැටි මතක ඇතිනේ. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යලයට මොනවා හිතිලාද මන්දා? වැහුවේ නහයේ. මලක් කියලා හිතුවවද්ද? පැණි බේරෙන නහයවල් ඉතින් සමහරු ළඟ තියෙනවනේ නේද? නාය බේර ගන්නටත් ඕන, සමන්ලයා බේර ගන්නටත් ඕන. සමන්ලයා ඉඳ ගහන්නටත් බෑ, නහයේ ඉඳ නොගහත් බෑ. අපටත් වෙන ඇබැද්දි. බඩෙන් බඩ හැපිලා ඔයින් ගියා මද. හපොයි වෙච්චි දෙයක්. කට්ටිය බූට්ටුවක නැගිලා වැවේ රවුමක් යන්ටයි ලෑස්තිය. බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. වෙච්චි දෙයක්. ගෙදර කට්ටිය බොහොම විනෝදෙන්. හැම වැඩක්ම සිද්ධ වෙන්නේ තාලෙට තමා. ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමාලා. මේ තාලේ තපුරුයි නේද? වෙච්චි දෙයක්. කැලින් ආපු මොනරු දෙන්නෙක් මිදුලට වෙලා හබ කරනවා. මොකද්ද මේ හබේ? එක පොල් ගහේ කරටි 14යි. කරටි 14ෙම ගෙඩි. බලමුකෝ ඒකෙත් හැටි නේද? පුතාගේ වයස අවුරුදු 5යි. තාම ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඒ වුණාට බලන්න වැඩ කොහමද කියලා. අස්සයා පිටේ නැගලා රවුමක් යන්න කවුද ආස නැත්තේ? බඩු පටවන්ට කියාපු වාහනේ නේද?
එල්ලෙන්ට කියාපු වැල. ඔන්න බලන්නකෝ වැඩි. මේ ඔක්කොම අදාට පට්ටමෙන් බලාගන්න බැරිය. පුතා මායන් වෙලාවක්ද? මේ දවස්වල නම් හතු පිපෙනවා වගේ වැඩක් දකින්න පුළුවන්. ඒ වුණාට මෙහෙම හත්තක් මීට කලින් දැකලා තියෙනවද බලන්න. මාතෘභූමි වන්දනා අටපට්ටම ලෝක සවාරිය ඇතුළු තවත් දෙස් විදෙස් අරුම පුදුම දුර්ලභ විස්මිත විශේෂාංග රැසක් අද අටපට්ටමිනුත් බලා ගන්න පුළුවන්. ටිකක් ඉන්ටකෝ